ඉතින් අද මම කියන්න යන්නේ ලෝකයේ සියලුම ආගම් දෙවියන් භූතයන් ඇතුළු මේ ලෝකයේ තියෙන සියලුම බලවේග වලට ප්‍රසිද්ධියේ අභියෝග කරපු එක්තරා පුද්ගලයෙක් ගැන. ඔහු කිසිම ආගමක් ඇදහුවේ නැහැ. ඔහු කිසිම අద్භූත බලවේගයක් විශ්වාස කරේ නැහැ. ඔහු මේ සියලුම යක්ෂයන් භූතයන් දෙවිවරු භාවනාව කේන්දර පුනරුත්පත්තිය වගේ සියලුම අద్භූත බලවේග සහ ආගම් එක්ක බැඳුණු ආගමික සංකල්ප සියල්ල තරයේ ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා විතර නෙමෙයි ඔහු ඒවට අභියෝග කළා. ඔහු මේවා සම්බන්ධව සකස් කරපු ප්‍රසිද්ධ අභියෝග මාලාවක් ඉදිරිපත් කරා. අභියෝග මාලාව ඉදිරිපත් කළා කිව්වා මේ අභියෝග වලින් එකක් හරි කාට හරි කළා පෙන්වන්න පුළුවන් වුණොත් මම ඔහුට ලොකු මුදලක් දෙනවා කියලා. ඉතින් ඔහුගේ අභියෝග මාලාවට මොකද උනේ? කවුද මේ කියන මහා නිරාගමිකයා? ඔහුගේ නම ඒබ්‍රහම් ටී කවුර්. ඔහු උපතින් ඉන්දියානු ජාතිකයෙක් වුණත් ඔහු ජීවිතේ වැඩිම කාලයක් ගත කළේ ජීවත් වුණේ ශ්‍රී ලංකාවේ. හැබැයි ඔහු මේ මීට අවුරුදු 48කට විතර කලින් ජීවත් වුණ කෙනෙක් නිසා මේ වර්තමාන පරම්පරාවේ රැඩිකල් නිරාගමිකයෝ වැඩි දෙනෙක් කවුර් ගැන දන්නේ නැහැ. හැබැයි අපේ වැඩිහිටි පරම්පරාවේ නිරාගමිකයෝ වාමාංශිකයෝ වගේ අය අතර නම් කවුර් අදටත් ඉතාම ජනප්‍රිය වීරයෙක්. ඇත්තටම කිව්වොත් මේ කවුර් කියලා කියන්නේ බොහෝ නිරාගමිකයන් බිහි කිරීමට මතවාදී පදනම සපයපු නිරාගමික ලෝකයේ මහා මොලකරුවෙක්. ඔහු උග්‍ර රැඩිකල් නිරාගමික චින්තකයෙක්, හේතුවාදියෙක්, ඒ වගේම භෞතිකවාදියෙක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හදන්නේ මෙන්න මේ කියන අපූර්ව භෞතිකවාදියා හේතුවාදියා ගැන ඔබට කෙටි හඳුන්වා දීමක් කරන්න. ඉතින් ඇයි මම ඔහු ගැන කතා කරන්නේ? චුට්ටක් ඉවසීමෙන් මේ වීඩියෝ එක බලන්න. අපි කවුර් ගැන දැනගෙන සිටීමේ වැදගත්කම මොකක්ද කියන එක මේ වීඩියෝ එක බැලුවොත් ඔබට හොඳ ආකාරවම පැහැදිලි වෙයි. ඉතින් දැන් මම මේ කතා කරන්න යන්නේ ඒබ්‍රහම් ටී කවුර් කියලා කියන නිරාගමික හේතුවාදී භෞතිකවාදී චින්තකයා ගැන. ඉතින් මගේ වීඩියෝ බලන මම ලියන දේවල් කියවන අය දන්නවා මම නිරාගමික රැඩිකල් නිරාගමික අදහස් දරන කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙමනම් ඇයි දැන් මම මේ නිරාගමිකයෙක් ගැන මෙතෙන්දි කතා කරන්නේ? මම ඒකට මුලින් උත්තරයක් දීලා ඉන්නම්. ඇත්තටම මම අද නිරාගමික අදහස් වලට විරුද්ධ වෙන ඒවට විරුද්ධව අදහස් දක්වන කෙනෙක් වුණත් මම මීට වසර ගණනාවකට කලින් අතීතයේදී මමත් උග්‍ර රැඩිකල් නිරාගමික අදහස් දරපු කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා මේ ඒබ්‍රහම් ටී කවුර්ගේ මතවාද පෞද්ගලිකව මටත් විශාල බලපෑමක් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒබ්‍රහම් ටී කවුර් කියන්නේ එක්තරා කාලයක මගේ ලෝකයේ හිටි ප්‍රබල දැවැන්ත වීරයෙක්. ඉතින් මේ ඒබ්‍රහම් ටී කවුර් මැරෙනකොට මම ඉපදිලා නැහැ. හැබැයි මෙන්න මේ කවුර් විසින් පිහිටවපු හේතුවාදී සංගමය කියන සංවිධානය ඔහුගේ මරණයෙන් සෑහෙන කාලයකට පස්සෙත් ක්‍රියාත්මක වුණා. ඉතින් මම මේ 2005 6 7 විතර කාලේ මෙන්න මේ හේතුවාදී සංගමයත් එක්ක ඔවුන්ගේ වැඩ කටයුතු වලට පවා සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ හේතුවාදී ප්‍රකාශනවල මගේ මා ලියූ ලිපි පවා පළ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම එක්තරා කාලයක කවුර්ගේ නිරාගමික අදහස් තදින් වැළඳගෙන හිටියා වගේම මම කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් ඒ අදහස් වලින් බැහැර වුණා. ඉතින් ඒ අනුව මම අද කවුර්ගේ අදහස් පිළිගත්තේ නැතත් මම හිතනවා අපි මේ කවුර්ගේ අදහස් ගැන දැනගෙන සිටීම වැදගත් කියන එක. ඉතින් අන්න ඒ නිසා කවුරුත් හිතන්න එපා මම මේ වැරදි අදහස් වලට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා කියලා. මොකද මෙන්න මේ නිරාගමික හේතුවාදී අදහස් වලට අපි විරුද්ධ වෙන්නත් අපි මුලින් ඒ අදහස් මොනවද කියන එක හරියට දැනගෙන ඉන්න ඕන. ඒ වගේම මෙන්න මේ අපි පිළිගන්නේ නැති අපිට විරුද්ධ අදහස් ගැනත් හැදෑරීම අපිට ඊටාම වැදගත් වෙනවා. අපි සිතන වපසරිය අපේ චින්තන පරාසය කියන එක වඩා පුළුල් කරගන්න. ඉතින් අන්න ඒ අර්ථයෙන් තමයි මම අද ඒබ්‍රහම් ටී කවුර් ගැන කතා කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම ඔහු ගැන මූලික විස්තර ඔබට කියලා ඉන්නම්. ඔහුගේ නම ඒබ්‍රහම් තෝමස් කවුර්. ඔහු ඉපදුනේ 1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. ඔහු උපතින් ක්‍රිස්තියානි භක්තිකයෙක් ඒ වගේම පූජකයෙක්ගේ පුතෙක්. එතකොට මේ කවුර්ගේ අධ්‍යාපන සූසුකම් ගැන කතා කරොත් ඔහු ජීව විද්‍යා උපාධිධාරියෙක්, වෘත්තියෙන් ඔහු කතිකාචාර්යවරයෙක් සහ ගුරුවරයෙක් විදිහට සේවය කළා තියෙනවා. ඔහු පස්සේ කාලෙක ආචාර්ය උපාධියකුත් හිමි කරගන්නවා. ඉතින් මේ කවුර් ඉන්දියාවේ උපත ලැබුව කෙනෙක් වුණත් ඔහුගේ අවුරුදු 80ක ජීවිත කාලයෙන් ඔහු අවුරුදු 50කට වැඩි කාලයක් ගත කරේ අපේ රටේ ශ්‍රී ලංකාවේ. පාමංකඩ ප්‍රදේශයේ තමයි කවුර් ජීවත් වුනේ. ඉතින් ඔහුගේ බිරිඳගේ නම අක්කා කවුර්. කවුර්ට එක පුතයි හිටියේ. මේ පුතාගේ නම ඒරියස් කවුර්. ඉතින් මේ කවුර් ලංකාවේ ප්‍රසිද්ධ පාසල් ගණනාවක විද්‍යා ගුරුවරයෙක් වශයෙන් සේවය කළා තියෙනවා. ඒක තමයි ඔහුගේ වෘත්තිය. ඊට පස්සේ ඔහු 1959 අවුරුද්දේ තමයි විශ්‍රාම යන්නේ. ඉතින් මේ කවුර් කරපු විශේෂ කාර්යභාරය තමයි මේ සියලුම වර්ගවල ආගමික විශ්වාස සහ මේ අද්භූත බලවේගයයි සැලකෙන දේවල් වලට විරුද්ධව සටන් කරපු එක. එතකොට මේ ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වූ කාලෝ ෆොන්සේකා මහත්මයාත් මේ කවුර් එක්ක එකට වැඩ කරපු කෙනෙක්. ඉතින් මේ කවුර් ලංකාවේ හේතුවාදී සංගමය කියලා සංවිධානයක් පිහිටුවනවා. ඔහු ඒ සංවිධානය හරහා තමන්ගේ මතවාදය ජනතාව අතරට අරගෙන යනවා. ඉතින් ඔහු ඒ වෙනුවෙන් විවිධ දේශන පවත්වනවා. මේ අද්භූත දේවල් තියෙනවා කියන තැන්වලට ගිහිල්ලා ඒව සම්බන්ධව ගවේෂණය කරනවා. ඒ වගේම පුවත්පත් වලට
ලිපි ලියනවා. ඒ වගේම මේ කවුර් පොත් ගණනාවක් ලියලා තිනවා. කවුර් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලිව්වේ. එතකොට මේ කවුර්ගේ පොත් ඉන්දියාවෙන් භාෂා ගණනාවකින් පළ වෙලා තියෙනවා. ඒ වගේම කවුර්ගේ ප්‍රසිද්ධ පොත් දෙකක් සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි මාකල ගවේෂණ කියන පොත සහ දෙවියෝ සහ භූතයෝ කියන පොත. ඉතින් මේ පොත් දැනුත් ඔබට වෙළඳපොළෙන් සහ පුස්තකාල වලින් ලබා ගන්න පුළුවන්. කවුර් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යයි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පොත් දෙක කියවන්න. ඉතින් මේ පොත්පත් ලියනකට අමතරව කවුර් කරපු ආකර්ශනීයම සහ ආందోලනයට තුඩු දුන් කාර්යභාරය තමයි අර මම කිව්ව විදිහට අභියෝග මාලාවක් ඉදිරිපත් කරන එක. ඉතින් 1963 අවුරුද්දේ තමයි ඔහු මේ අභියෝග මාලාව ප්‍රසිද්ධියටපත් කළේ. ඔහු මේකෙන් කරපු දේ තමයි ලෝකයේ කොතැනක හෝ කුමන වර්ගයක හෝ අద్භූත බලයක් ඇති පුද්ගලයෙක් ඉන්නවා නම් මම මේ ඉදිරිපත් කරන අභියෝග මාලාවෙන් එකක් හෝ බාර ගන්න කියන එක. ඒක බාර අරගෙන කරලා පෙන්නුවොත් ඒ ඕනෑම කෙනෙකුට මම රුපියල් ලක්ෂයක මුදලක් දෙනවා කියන එක තමයි කවුර් කිව්වේ. ඉතින් මේ රුපියල් ලක්ෂයක් කියන්නේ මේ 70 දශකයේ සෑහෙන ලොකු මුදලක්. ඉතින් මේ විදිහට මේ කවුර් ඉදිරිපත් කරපු අභියෝග මාලාවේ අභියෝග 23ක් අන්තර්ගත වෙලා තිබුණා. මේ අනුව මෙන්න මේ සීල් තබා ඇති කවරයක් තුල ඇති මුදල් නෝට්ටුවක අංකය කීම, මුදල් නෝට්ටුවක් ඒ අයුරින්ම මවා පෙන්වීම, පතුලේ දියබුබුලු නොනගී රත් වූ ගල්ලඟුරු මත තප්පර 30ක් සිටගෙන සිටීම, මා පවසන කිසියම් වස්තුවක් මවා පෙන්වීම, මානසික බලයක් මගින් භෞතික වස්තුවක් චලනය කිරීම හෝ මැදින් නවා පෙන්වීම, පරිචිත්ත විඥානන බලයන් ඇසුරෙන් අන් පුද්ගලයන්ගේ සිත් කියවීම, ඕනෑම බලයක් මගින් සත්කමකින් කපාවෙන් කළ මිනිසෙකුගේ අතක් හෝ පයක් අඟලකින් දික් කර පෙන්වීම, යෝගී බලය මගින් අහසේ පාවීම, යෝගී බලය මගින් මිනිත්තු 5ක් හෘද ස්පන්දනය නවතා තැබීම වගේ අභියෝග 23ක් කවුර් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ අභියෝග මාලාවම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔහු මේ අභියෝග ලයිස්තුව ජනමාධ්‍ය හරහා පුවත්පත් හරහා ලෝකේ පුරාම ප්‍රසිද්ධියටපත් කරා. ප්‍රසිද්ධියටපත් කරලා ඔහු අභියෝග කළා මේ වයින් එකක් හරි කරලා පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම රුපියල් ලක්ෂයක මුදලක් දෙනවා කියලා. මම කලනුත් කිව්වා වගේ ලක්ෂයක් කියන්නේ ඒ කාලේ ටිකක් ලොකු මුදලක් දැන් වගේ නෙමෙයි. ඉතින් එතකොට කවුරුම කියලා තියෙනවා මේ ලෝකේ අద్භූත බල තියෙන එකම පුද්ගලයෙක් හරි හිටියා නම් එහෙම ඔහුට රුපියල් ලක්ෂයක් දීලා මට මගේ ජීවිත කාලෙම අනාථ නිවාසයක තමයි ගත කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒකේ තේරුම තමයි මේ ඒ කාලේ රුපියල් ලක්ෂයක් වගේ මුදලක් ගෙවන්න කවුරුට තමන්ගේ වත්කම් සියල්ල කැප කරන්න වෙනවා කියන එක. ඉතින් වැදගත්ම දේ තමයි මේ අභියෝග මාලාවට මොකද වුනේ? දැන් කවුර් කියන විදිහට 1978 කවුර්ගේ මරණය සිද්ධ වෙන තුරුම කිසිම කෙනෙක් මේ අභියෝග බාර අරගෙන ඔප්පු කරලා පෙන්වලා නැහැ. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මම මේ කියන්නේ කවුර් කියපු කතාව. ඉතින් සමහර අය මේ අභියෝග බාර ගන්න පොරොන්දු වුණත් පස්සේ අවසාන මොහොතේ ඒවා බාර ගැනීම මගහැරලා ගියා කියලා තමයි කවුර් තමන්ගේ පොත්වල ලියලා තියෙන්නේ. ඉතින් එතකොට මේ අභියෝග සහ ඒවා බාර ගන්නවා කියපු අය ගැන සියලු විස්තර ඒ සිදුවීම් සේරම කවුර්ගේ පොත්වල ලියලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ ඇයි Taman පුනරුත්පත්තිය පිළිගන්නේ නැත්තේ? ඇයි Taman දෙවියන් පිළිගන්නේ නැත්තේ? ඇයි Taman භාවනාව පිළිගන්නේ නැත්තේ? ඇයි Taman ජ්‍යොතිෂ්‍ය පිළිගන්නේ නැත්තේ? මෙන්න මේ වගේ සෑම කාරණයක්ම කවුර් Tamanගේ බටහිර විද්‍යාත්මක දැනුම ඔස්සේ ඒ සම්බන්ධව Tamanගේ විග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන උනන්දු අය මේවා සම්බන්ධව කවුර් මොකද කියන්නේ කියන එක අධ්‍යයනය කරලා බලන්න. ඉතින් ඊළඟට මට තවත් දේවල් ටිකක් තියෙනවා කවුර් ගැන කියන්න. එතකොට මේ කවුර්ගේ දේවල් මම කියවපු හැටියට මම දන්න හැටියට මට පේන්නේ කවුර් මේ වැඩේ ටිකක් සීරියස් විදිහට කරපු කෙනෙක් විදිහට. මොකද එයා මේ අභියෝග ටිකක් ලෝක මට්ටමින් ඉදිරිපත් කරපු කෙනෙක්. ඔය ලෝකයේ ඊටාම ප්‍රසිද්ධ චරිතයක් වෙච්ච සායි බාබා වගේ අයටත් කවුර් සායි බාබාගේ ආශ්‍රමයටම ගිහිල්ලා අභියෝග කරයි කියලා කියනවා. ඉතින් ඒක තමයි අපිට හේතුවාදීන්ගේ පැත්තෙන් අහන්න ලැබෙන ප්‍රසිද්ධ කතාව. හැබැයි මේ ගැන අනිත් පැත්ත මිනිස්සු කියන කතා ගැන අහලා බලනකොට මේ කවුර් කියලා කියන්නේ බොරුකාරයෙක් කියලා හඳුන්වමින් ඔහුව විවේචනය කරපු පුද්ගලයොත් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් මොනවද මේ විවේචන සහ චෝදනා? ඉතින් මේ කවුර්ට සමහරු එල්ල කරපු චෝදනාවක් තමයි ඔහු පල්ලියේ ඒජන්තයෙක් මිසක් ඇත්ත නිරාගමිකයෙක් නොවේ කියන එක. මොකද කවුර්ගේ තාත්තා පූජකයෙක්. ඒ අනුව මේ කවුර් කියලා කියන්නේ ව්‍යාජ හේතුවාදියෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත විශ්වාසයන්ට පහර දීම සඳහා දැනුවත්ව කටයුතු කළ පුද්ගලයෙක් කියලා සමහරු කියනවා. මම අහලා තියෙනවා. ඔහු ඉන්දියාව අතහැරලා ලංකාවේ පදිංචියට ආවෙත් අන්න ඒ සඳහා තමයි කියලා කියන්නේ. හැබැයි මේක මම මේ නිකම්ම අහලා තියෙන චෝදනාවක් විතරයි. මේ චෝදනාව ඇත්තද බොරුද කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂි සාධකයක් මම ළඟ නැහැ. මම මේක කතන්දරයක් විදිහට අහලා තියෙන එකක් පමණයි. ඉතින් කවුර්ට එල්ල වූ තවත් චෝදනාවක් තමයි මේ අద్භූත දේවල් සම්බන්ධව පර්යේෂණ කරනකොට ඔහු බොරුකාරයෙක් වංචනිකයෙක් විදිහට කටයුතු කළා කියන එක. ඒ කියන්නේ ඔහු මේ පොත්වල ලියලා තියෙන්නේ Tamanට වාසිදායක සිදුවීම් විතරයි කියන එක. සමහරු කියන විදිහට කවුර් මෙන්න මේ අద్භූත දේවල් වලට අභියෝග කරන්න ගිය අවස්ථාවවලදී ඔහු ඒ වයින් පරාජය වූ අවස්ථා තිබෙනවා.
හැබැයි ඔහු මේ Taman පරාජය වෙච්ච දේවල් ගැන ලියන්නේ නැතුව Taman ජයග්‍රහණය කරපු අත්දැකීම් විතරක් පොතේ ලිව්වා කියලා තමයි සමහරු කියන්නේ. ඉතින් මේක මේ කෝර්ගේ කාලේ ජීවත් වෙච්ච සමහර වැඩිහිටි පුද්ගලයන්ගෙන් මට අහන්න ලැබිච්ච කතාවක්. හැබැයි ඒකත් කතන්දරයක් විතරයි. ඒ කිසිවක් ඇත්තද බොරුද කියලා කියන්න මං ගාව පැහැදිලි සාක්ෂි නැහැ. මම මේ කරුණ දෙක ගැන කිව්වේ මේ කෝර්ට එරෙහිව තියෙන විවේචන සම්බන්ධවත් යම් දෙයක් කියන්න අවශ්‍ය නිසා. ඉතින් මම මේ කලිනුත් කිව්වා වගේ මම මීට වසර ගණනාවකට කලින් මේ කෝර්ගේ මතවාද විශ්වාස කළා. හැබැයි අද මම මතවාදී කියවීමක් සහිතව ඒ අදහස් ප්‍රතික්ෂේප කරනවා. මම ඇයි ඒවා ප්‍රතික්ෂේප කරන්න කියන එක අවශ්‍ය නම් අපිට වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාවක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෝර් කේන්දර සම්බන්ධව තමන්ගේ විග්‍රහය තමන්ගේ පොත්වල ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ විග්‍රහයට ඇයි අද මම එකඟ වෙන්නේ නැත්තේ කියන එක අවශ්‍ය නම් මට තර්කානුකූලව කරුණු සහිතව පෙන්වා දෙන්න පුළුවන්. අපි අවශ්‍ය නම් වෙන දවසක මාතෘකාව ගැන කතා කරමු. හැබැයි ඒ සියල්ල එසේ වුණත් කෝර්ගේ එක වැදගත්කමක් මම තවම දකිනවා. ඉතින් මොකද්ද මේ කියන වැදගත්කම? ඉතින් අය වැදගත්කම තමයි අපි දන්නවා අද මේ ලෝකේ මෙන්න මේ අద్භූත දේවල් පෙන්වා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව මුලාවටපත් කරලා ඒ ඔස්සේ අසීමිත විදිහට මුදල් උපයන වංචනික පිරිසක් වංචනිකයන් විශාල පිරිසක් හැමතැනම අද ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ අයගේ වංචනික ක්‍රියාකලාපයන් හඳුනා ගැනීම සඳහා මෙන්න මේ කෝර්ගේ මතවාද ගැන පොඩි අවබෝධයක් තියෙන එක ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි කියලා මම හිතනවා. අන්න ඒ අර්ථයෙන් ගත්තාම කෝර් ගැන තවමත් මගේ හිතේ යම් ගරුත්වයක් තියෙනවා. මොකද මෙන්න මේ වගේ වංචනිකයන්ගේ ක්‍රියාකලාපය දිහා විචාරාත්මකව බලන්න මිනිස්සුන්ට හුරු පුරුදු කරපු එක ගැන. ඉතින් මේ කෝර්ගේ අදහස්වල දාර්ශනික වශයෙන් මොනතරම් අඩුපාඩු සීමාකම් තිබුණත් කෝර් කියලා කියන්නේ යමක් කෙනෙක් කියන විදිහටම පිළිගන්නේ නැතුව ඒ දිහා ඊටාම විචාරශීලීව බලපු පුද්ගලයෙක්, තර්කානුකූලව යම් දෙයක් ප්‍රශ්න කරපු පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ මේ විචාරාත්මක දැක්ම අපට වැදගත් වෙනවා ලෝකයේ තියෙන දේවල් දිහා වෙනස් මානයකින් බලන්න. ඉතින් අන්න ඒ නිසා කෝර්ගේ අදහස් වලට අද මම එකඟ වුණත් නැතත් ඒවා ගැන දැනුවත්ව සිටීම, ඒවා ගැන කියවීම යම් කෙනෙකුගේ චින්තනය යමක් දිහා හිතන වපසරිය පුළුල් වෙන්න වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මම කලිනුත් කිව්වා වගේ මෙන්න මේ විරුද්ධ මතවාද වලට අදාළ දේවලුත් අධ්‍යයනය කළොත් තමයි අපට වඩා පුළුල් දෘෂ්ටියක් ඔස්සේ ලෝකයේ තිබෙන දේවල් දිහා දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මේ රැඩිකල් නිරාගමික අදහස් වලට විරුද්ධව සටන් කරන කවුරු හරි ඉන්නවා නම් ඔහුට උනත් මේ කෝර් ගැන දැනගෙන සිටීම ප්‍රයෝජනයක් මිසක් ඒකෙන් නරකක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අර්ථයෙන් තමයි මම මේ ඒබ්‍රහම් ටී කෝර් ගැන කතා කළේ. ඉතින් ඔබ මීට කලින් ඔහු ගැන දැනගෙන හිටියේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක මම හිතනවා ඔහු ගැන මූලික අවබෝධයක් ලබා ගන්න ඔබට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.